ලැම්බෝගිනි 19ක් අනීතික ලෙස නාමල් රාජපක්ෂ මන්ත්‍රී දරුවා කොළඹ වරායට ගෙනල්ලා ගොඩ බෑවා කියලා ලොකු කතාවක් ඒ දවස්වල ගියා. නාමල් රාජපක්ෂගේ රත්තරන් අස්සියෝ ගැන කතාවක් ආවා. දැන් වෙලාව ඇත්තටම නාමල් රාජපක්ෂ අනීතික ලෙස මේ රටට ලැම්බෝගිනි නෙමෙයි ගෙම්බ කාර්යයක් හරි ගෙනල්ලා තියෙනවා නම් ඒක වැරදි. ඒක ඔප්පු කරන්න. එහෙම නැත්නම් නාමල් රාජපක්ෂ එවන් වරදක් සිදු කරලා නැත්නම් එවන් වරදක් සිදු කරාය කියලා එවකට හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැඩිම මනාපාරගෙන ජනතා සේවයට ආපු මහජන නියෝජිතයෙක් වෙලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එරෙහිව කවුද මේ බොරු සමාජගත කරේ මොකද්ද මේක පිටිපස්සේ තිබ්බ කතන්දරය කියන එක ජනතාවට එළියට එන්න ඕනේ ජනතාව තේරුම් ගන්න ඕනේ. ඉතින් මෙවන් කාරණා ගොඩාක් තියෙනවා. ඒ වගේම උගන්ඩාවේ කතන්දරේ. උගන්ඩාවේ සහ වෙනත් රටවල් වල මුදල් තැන්පත් කරා කියලා කිව්වා. ඒ නිසා ඒ හදපු වෛරය නිසා ජනතාව ගිහිල්ලා ඡන්දෙ දුන්නා වර්තමාන රජයට. හැබැයි ඊට පස්සේ දැන් කියනවා අපි එහෙම කිව්වේ නැහැ කියලා. නම් කාවද මේ රවට්ටලා තින්නේ? කවුද මේ වරද්ද කරලා තියන්නේ? යමෙක් රටේ ජනතාවගේ මුදල්, රටේ මහ ජනතාවගේ ධනය උගන්ඩාවේ නෙමෙයි ගමේ පොඩි බැංකුවක මේ අපි කියන්නේ මේ ග්‍රාමීය බැංකුවක හරි තැන්පත් කරලා තියෙනවා ඒක වැරදි. ඒකට දඬුවම් දෙන්න ඕනේ. එහෙම නැත්නම් එහෙම මුදල් ජනතාවගේ මුදල් හොරකම් කරා කියලා යම්කිසි පිරිසක් කුමන්ත්‍රණකාරී ලෙස සමාජයේ මතයක් හදන්න ගියා නම් වරද කරලා තියෙන්න ඕනේ. මෙන්න මේක දොන්නන් දොන් සිමොන් නම් සිමොන්. දෙකෙන් එකක් වෙන්න ඕනේ. එක්ක හොරකම් කරලා තියෙන්න ඕනේ නැත්නම් හොරකම් කරාය කියලා සමාජයට වැරදි මදහසක් සමාජගත කරන්න උත්සාහ කරපු කණ්ඩායම වැරදි. ඉතින් මේකත් එක්ක පැහැදිලි වෙන්නේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනේ. මොකද පහුගිය පළාත් පාලන මැතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය, ජනාධිපතිවරණය කියන දේවල් එක්ක අපි බැලුවම ප්‍රතිඵල වලින් පැහැදිලිව මුළු රටම දන්න දෙයක් වර්තමාන පාලනය ගොඩනැගුවේ මහින්ද රාජපක්ෂට ඡන්දෙ දීපු පොදු ජන පෙරමුණේ ඡන්දදායකයන්. මහින්දගේ මිනිස්සු. ඔවුන් වර්තමාන පාලනයත් එක්ක හිටගන්න ප්‍රධාන වශයෙන්ම බලපෑවේ මෙන්න මේ කරපු අභූත චෝදනා. ඒ අභූත චෝදනා මාස 6ක් යනකොට ඔප්පු කරගන්න බැරි වෙනකොට වර්තමාන ආණ්ඩුවට ඔවුන්ට ඡන්දෙ දුන්න මහින්දගේ මිනිස්සු පණිවිඩයක් දීලා තියෙනවා ලක්ෂ 23ක් ඔවුන්ට යම්කිසි පණිවිඩයක් රතු එළියක් දීලා තියෙනවා අපේ නායකයාට ඔබ කරපු චෝදනා දැන් ඔප්පු කරන්න කියලා. ඒ වගේම නොහිතපු විදිහට කවුරුත් හිතපු නැති විදිහට මාස 6ක් වගේ කෙටි කාලයක් ඇතුළත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්ක ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු මිලියනයකට ආසන්න පිරිසක් එකතු වෙලා තියෙනවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්ක. එතකොට පක්ෂයක් හැටියට පොදු ජන පෙරමුණට අපිට මේ රටේ මිනිස්සු මිලියනයක් එකතු වෙලා මාස 6ක් ඇතුළත කියලා තියෙනවා, කොලේලියක් දීලා තියෙනවා, ප්‍රකාශ කිරීමක් කරලා තියෙනවා. ඔවුන් අපිව පෙළඹවීමක් කරනවා. මහින්ද රාජපක්ෂ නිදොස් කොට නිදහස් කර ගැනීමේ සටන ආරම්භ කරන්න කියලා. මිලියනයක් මිනිස්සු මාස 6ක් ඇතුළත එකතු වෙලා අපිත් එක්ක ඡන්දෙ දුන්නේ නිසා ඉතින් පැහැදිලි මහින්ද රාජපක්ෂ කියන එඩිතර අසහාය නායකයා මේ රටට ආදරය කරපු රටේ මිනිස්සු ආදරය කරපු නායකයා නිදොස් කොට නිදහස් කර ගැනීමේ සටන අපි ආරම්භ කරලා තියෙන්නේ. මේක සටනක් කිව්වට මේක ධර්ම යුද්ධයක්. අපි කවදාවත් ගල් කැටයක්වත් අතට ගන්නෙ නැහැ. අපි අරගල කරන්නේ නැහැ. අපි ගෙවල් ගිනි තියන්නේ නැහැ. මහපාරේ මහජන නියෝජිතයෝ മന്ത്രിවරු ගහලා මරණ තැනට යන්නේ නැහැ. ඒ වෙනුවට අපි සත්‍ය, අපේ පෑන, අපේ කටහඬ, අපේ සංවිධාන ශක්තිය, අපේ බුද්ධිය, අපේ අවංකකම පෙරදරි කරගෙන ධාර්මික යුද්ධයක් ආරම්භ කරලා තියෙනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නිදහස් කොට නිදහස් කර ගැනීමට. ඔව් ඒ යුද්ධයට නායකත්වය දෙන සෙන්පතිය තමයි නාමල් රාජපක්ෂ. ඒ සෙන්පතියා යටතේ මිලියනයක් ජනතාව අද කඳවුරු බැඳගෙන ඉවරයි. අපි බලමු මහින්ද රාජපක්ෂ නිදොස් කොට නිදහස් කර ගැනීමේ ධර්ම යුද්ධය අපි ආරම්භ කරලා තියෙන්නේ. ඒක අනුර කුමාර දිසානායක වර්තමාන ජනාධිපතිතුමාගේ පාලන කාලය තුලම ඒ යුද්ධය, ඒ ධර්ම යුද්ධය අපිට ජය ගන්න පුළුවන් කියලා අපිත් එක්ක කඳවුරු බැඳගත්ත මිලියනයක් ජනතාව මාස 6ක් ඇතුළත අපිට එත්තු ගන්නලා තියෙනවා.